අපිට දැන් ලෝකයේ ඔටිසම් කියන වචනය නිතරම ඇහෙනවා. මොකක්ද මේ ඔටිසම් කියන්නේ? ඔටිසම් කියන්නේ ස්නායු සංවර්ධනයේ විවිධත්වයක්. අපි ලෝකයේ දකින විදිය, අපි අනිත් එක්කෙනාට ගනුදෙනු කරන විදිය, අපි අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වන විදිය ඔටිසම් තත්ත්වයේදී වෙනස් වෙන්න පුළුවන්. ඔටිසම් තත්ත්වයේ ඇති පුද්ගලයන් අනිත් අය සමග ගනුදෙනු කිරීමේදී, ඒ වගේම අනිත් අය සමග එකතු වෙලා වැඩ කිරීමේදී යම් යම් වෙනස්කම් පෙන්වන්න පුළුවන්. ඔවුන් යම් යම් දේවල් වලට අධික රුචිකත්වයක්, සමහර මාතෘකා, සමහර දේවල් ගැන ඉතාම වැඩි ඇල්මක් දක්වන්නටත් පුළුවන්. ඔවුන්ගේ සංවේදනවල යම් යම් වෙනස්කම් තියෙන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් ශබ්දවලට අධිසංවේදී වන විට තවත් කෙනෙක් ශබ්ද වැඩිපුර අහන්නට කැමති වෙන්න පුළුවන්. මේ වගේ සංනිවේදනයේ අපහසුතා, විවිධ ඒකාකාරී හැසිරීම් රටා එකතු වෙලා අපිට සමාජයේ එදිනදා කරගෙන යන වැඩ කටයුතු කරන්න අපහසු වුණොත් අපි කෙනෙක්ට ඔටිසම් තත්ත්වය තියෙනවා කියලා හඳුන්වනවා.